හරි. එතකොට මේ අපි ගමු 2022 A level paper තුන්වෙනි ගාන. එතකොට මේ ගානේ කියනවා සංගීත භාණ්ඩයකින් නිපදවන ශබ්දයේ ධ්වනි ගුණය රඳා පවතින්නේ මොකක් මතද කියලා. හරි. ධ්වනි ගුණය කියන්නේ අපි දැන් මේ වේව් එකක් ඇඳලා තියෙනවා. හරිද? තරංගයක් මේ වුණොත් මේක එක එක දේවල් තියෙනවා තමයි. මේ තියෙන මොකක්ද මේ විස්තරය තමයි. ඊළඟට මෙන්න මේක තමයි තරංග ආයාමය. එතකොට මේ වගේ දේවල් තියෙන මේ එක එක දේවල් කනට තේරෙන විදිය වෙනවා. දැන් මේ වේව් ෆෝම් එකේ හැදෙන මෙහෙම තියෙන වේව් ෆෝම් එකක් තියෙන්න පුළුවන් නැත්නම් මෙහෙම තියෙන වේව් ෆෝම් එකක් තියෙන්න පුළුවන්. කොහොම එක එක හැඩේ වේව් ෆෝම් තියෙන්න පුළුවන්. ඊළඟට මේක සංඛ්‍යාත දෙන්න තරංග ආයාමයේ අඩු වැඩි වෙන විදිහට සංඛ්‍යාත එහෙම වෙනවා. එතන මේකේ තියෙන රාශි මොනවද තමයි විස්තරය සංඛ්‍යාතය ඊළඟට මේ තරංගයේ හැඩේ ඔය ටිකනේ තමයි මේකේ තියෙන ප්‍රධාන දේවල් මේ තරංග ආයාමයේ සංඛ්‍යාතයයි සම්බන්ධයි. හරි. එතකොට තමයි මේ එක එක දේවල් කනට දැනෙන විදිය වෙනස්. දැන් මේකක් ඇහිච්ච ගමන් අපිට මේ තරංගයක් ශබ්දයක් ඇහිච්ච ගමන් මේක විස්තරය මෙච්චරයි. මේකේ සංඛ්‍යාතය මෙච්චරයි. මේක වේව් ෆෝම් එකේ හැඩය තරංගයේ හැඩය මේ වගේ කියලා අපිට කෙලින්ම කියන්න බෑනේ. අපිට එහෙම විශේෂ බලයක් නැහැනේ. අපිට බෑ මේ විස්තරය මෙච්චරයි මිලිමීටර් මෙච්චරයි සංඛ්‍යාතය හර්ට්ස් 250යි හැඩය මේ වගේ කියලා අදලා පෙන්වන්න අපිට බෑ. මේ දේවල් අපේ කන අඳුනගන්න එක එක විදිහට. විස්තරය අපි අඳුනගන්නේ මොකද්ද? හඬෙහි සැර. කනට දැනෙන්නේ හඬෙහි සැර විදිහට. අඩු විස්තරයක් තියෙනවා ඇහෙන්නේ හිමීට. වැඩි විස්තරයක් තියෙනවා හයියෙන්. වොලියුම් එක කියන්නේ අපි වොලියුම් එක ඇහෙන්නේ මේ විස්තරය තමයි වොලියුම් එක විදිහට අපිට ඇහෙන්නේ. ශබ්ද වැඩි, ශබ්ද අඩු. ඒ විස්තර. සංඛ්‍යාතය කියන්නේ තමයි හඬේ තියෙන උස් පහත් භාවය. ඒ කියන්නේ මේ අපි පිච් එක කියලා කියන්නේ අන්න ඒක. එතකොට සංඛ්‍යාතයේ කනට දැනෙන්නේ තමයි අපි සිංහලෙන් කියනවා පිච් එක කියලා. සිංහලෙන් කියනවා මේ තාරතාවය කියලා. පිච් එක කියන්නේ උස් පහත් ස්වරය. ගැහැණු කෙනෙක් කතා කරද්දී උස් ස්වරයක් ඇහෙන්නේ. පිරිමි කෙනෙක් කතා කරද්දී යට තියෙන ස්වරයක් තමයි ඇහෙන්නේ. ඒ ළමයි සංඛ්‍යාතයේ කනට දැනෙන හැටි තාරතාවය විදිහට. තරංගේ හැඩය මේ විදිහට. මේ විදිහට කියන්නේ වයලින් එකකින් සාස්වරය ගහද්දී গিitar එකකින් සාස්වරය ගහද්දී වෙනස් වෙලා ඇහෙන්නේ ළමයි මේ වේව් ෆෝම් එකේ හැඩය නිසා. මෙයාට ළමයි අපි කියනවා ධ්වනි ගුණය කියලා. එහෙනම් මේ හැඩය අපිට අපේ කනට දැනෙන තමයි ධ්වනි ගුණය විදියට. මේ තරංගයේ හැඩය වෙනස් වීම නිසා තමයි අපිට වයලින් එකකින් ගහන එකක් වයලින් එකකින් ගහනවා වගේ ඇහෙන්නේ, গিitar එකකින් ගහන එකක් গিitar එකකින් ගහනවා වගේ ඇහෙන්නේ මේ හැඩය නිසා. එතකොට මේ ප්‍රශ්නේ අහනවා ළමයි සංගීත භාණ්ඩයකින් තිබෙන ශබ්ද ධ්වනි ගුණය රඳා පවතින්නේ මොනවා මතද? සංඛ්‍යාතය මත නෙමෙයි. සංඛ්‍යාතය මත රඳා පවතින ළමයි තාරතාවය. දෙක කියනවා ශබ්ද විස්තරය මත. විස්තරය මත රඳා පවතින හඬේ සැර. ශබ්දයේ තීව්‍රතාවය. තීව්‍රතාවය රඳා පවතින්නේ තමයි විස්තරය මත තමයි. තීව්‍රතාවය කියන්නේ උස්ද ශබ්දෙන් ඇහෙන්නේ මේකද ඇහෙන්නේ. තරංග ආයාමය. තරංග ආයාමය මත රඳා පවතින්නේ සංඛ්‍යාතයෙන් තමයි. සංඛ්‍යාතයෙන් තරංග ආයාමය වෙනස් වෙන්නේ තමයි. ශබ්දයේ උපරිතාන පැවතීම. ඔව් නම. උපරිතාන නිසා තමයි මේවයි වේව් ෆෝම් එකේ හැඩය වෙනස් වෙන්නේ. গিitar එකකොත් එන ශබ්දේ. මෙන්න මේ গিitar එකේ කියන මේ බොක්ස් එක ඇතුළට ගිහිල්ලා තමයි. හරිද? මේක ඇතුළේදී මෙයාව මේ නැවත වැඩිලා එන මේ උපරිතාන වෙන නිසා තමයි මේ එක එක විදිය වේව් ෆෝම්ස් හැදෙන්නේ සංගීත භාණ්ඩේ. එහෙනම් උත්තරේ තමයි ළමයි 5. උපරිතාන පැවතීම මත. උපරිතාන පැවතීම මත තමයි මේක ධ්වනි ගුණය වෙනස් වෙන්නේ.